අයිබෝවන් කියලා පිළිගන්නවා මයින්ඩ් පාත් SL අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම අදම පටන් ගන්න හෙට ජය ගන්න. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි කතා කරමු මේ පිළිබඳව සවිස්තරාත්මකව. එහෙනම් මිත්‍රවරුනි, අද අපේ මාතෘකාව ගැන අපි කතා කරොත් අදම පටන් ගන්න හෙට ජය ගන්න. මොකද්ද මිත්‍රවරුනි මේ අදම පටන් ගන්න හෙට ජය ගන්න කියන එකේ තේරුම? බොහෝ වෙලාවට මිත්‍රවරුනි අපි යම් කාර්යයක් මොකක් හරි කරන්න තියෙන මොකක් හරි යම් කාර්යයක් ගත්තම අපි පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි මිත්‍රවරුනි අපව අද වෙන්නේ නැහැ. අද මේක කරන්න බෑ. හෙටම කරනවා කියන අපේ කල් දාන පුරුද්දක් අපිට හැදලා තියෙනවා මිත්‍රවරුනි. මේක ගොඩක් වෙලාවට හැදෙන්නේ අපේ ඇත්තම කිව්වොත් අපි අන්වර්ථයෙන් නැතුව කෙලින්ම කතා කරොත් මේ ගැන කම්මැලිකම. මිත්‍රවරුනි, හෙට කියලා දවසක් තියෙනවා. හැබැයි හෙට දවස තියෙන්නේ මිත්‍රවරුනි අද පටන් ගන්න දේ හෙට භුක්ති විඳින්න. එහෙනම් මම කියන්නේ යමක් අපි පටන් ගන්න අදහස ඔළුවට ආපු මොහොතේම අපි ක්‍රියාත්මක වෙනවා මිත්‍රවරුනි. අපි මේකට ක්‍රියාත්මක නොවුනොත් අපි මේක හෙටට කල් දැම්මොත් මිත්‍රවරුනි සමහර විට අපි හෙටින් මේක අනිද්දාට කල් දාන ඉඩකඩ වැඩි. මිත්‍රවරුනි, මගේ අත්දැකීමක් එක්ක කතා කළොත් මම බොහෝ වෙලාවට මිත්‍රවරුනි මගේ ඔය පහුගිය කාලේ වෙච්ච ඇතැම් සිද්ධි දිහා බැලුවම මම බැලුවා මිත්‍රවරුනි මගේ වැඩ ගොඩක් මට එක දිගට ගොඩ ගහන්න ගත්තා. මම කරන්නේ වෘත්තිය මගේ ටීචින්. ඉතින් මගේ ගොඩක් වෙලාවට මට ටියුට් හදන වැඩ, එහෙම නැත්නම් පේපර් බලන වැඩ, එහෙම නැත්නම් මගේ අනෙකුත් වැඩ ගොඩක් දේවල් මම හැමදාම වගේ මම මහන්සිලා ගෙදර එනකොට නම් මේ 10 අඩුම මිත්‍රවරුනි 11 වගේ 10:00මාර 11 තමයි මගේ ටයිම් එක. මිත්‍රවරුනි මම මේ මහන්සියත් එක්ක මම හැමදාම පුරුද්දක් කරගෙන තිබුණා. අද රැයට බෑ හෙට උදේට මේ වැඩේ කරනවා. ඔන්නෝයි මානසිකත්වය මම හදාගෙන තිබුණා. මිත්‍රවරුනි මම ගොඩක් දවස්වල ඉතාලම මහන්සි වෙලා මේ පේපර් දැන් හෙට වගේ මට ක්ලාස් එක තියෙනවා හෙට. එහෙනම් මම මිත්‍රවරුනි අද රැය ගොඩක් මහන්සි වෙලා මේ ටික බලනවා. සමහරවිට උදේ 5ට නිදාගත් අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් උදේ 7 විතර වෙනකල් එක දිගට ටියුට් හදනවා, පේපර් බලනවා, ඔය වගේ කරා. මිත්‍රවරුනි මේ මම බැලුවා මොකද්ද මේකට හේතුව කියලා. අන්න එතෙන්දි තමයි මිත්‍රවරුනි මට වැටහුනේ මේක මගේ මේ කල් දාන පුරුද්ද තමයි මම මේ ඉදිරියට මම කාර්යබහුල වෙන්න හේතුව කියලා. ඉතින් මිත්‍රවරුනි මේක විතරක් නෙමෙයි. මේ වැඩ කල් දාන පුරුද්ද නිසා අපි අතපසු වීම පමණක් නොවේ මිත්‍රවරුනි, අපි ඉදිරියට යන්න තියෙන, එහෙම නැත්නම් අපි ඉස්සරහට යන්න තියෙන පියවරක් මිත්‍රවරුනි මන්දගාමී වෙනවා. මෙන්න මේ කල් දාන පුරුද්ද නිසා. ඉතින් අපිට ඇතැම් දේවල් මගේ හැරෙනකොට, එහෙම නැත්නම් අපේ ජීවිතයේ ඇතැම් දේවල් වෙනස් වෙනකොට අපි බලන්න ඕන මිත්‍රවරුනි මොකද්ද මේ? ඇයි මෙහෙම වෙන්නේ කියන එක අපි නැවත හැරිලා බලන්න ඕන. අන්න එහෙම හැරිලා බලනකොට යම් යම් අඩුපාඩු අපෙන් පේන්න ගන්නවා. ඉතින් මිත්‍රවරුනි අද මම මේ මාතෘකාවෙන් ඔයාලට කතා කරේ මම මගේ ජීවිතයේ වෙච්ච අඩුපාඩු මම අනිත් පැත්ත හැරිලා මගේ ජීවිතයේ දෙස මම බලනකොට මම දැක්ක මගේ අඩුපාඩුවක් මට හිතුණා මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. මම දැක්ක මගේ අඩුපාඩුවක් මිත්‍රවරුනි මේ අද කතා කරේ. ඉතින් මිත්‍රවරුනි අපි ගමනක් යන්න පටන් ගන්නකොට අපේ ආරම්භක වීරිය ඊටාම ප්‍රබලයි. අපි ආරම්භක වීරිය ප්‍රබලයි කියලා කියන්නේ මිත්‍රවරුනි අපි ඊටමත් ශක්තිමත් ආරම්භයක් ගන්නවා ඇතැම් කාර්යයන් සඳහා. එක්සැම්පල් එකක් ඔයාලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නවා කියලා හිතන්න මිත්‍රවරුනි. ඔයාලා මේ බිස්නස් එක පටන් ගද්දි ප්ලෑන් ගොඩක් ගහගෙන ලොකු මයින්ඩ් සෙට් එකක් හදාගෙන ලොකු මයින්ඩ් එකක් හදාගෙන මෙහෙම කරනවා මගේ වැඩේ ඉස්සරහට මම මේ විදිහට කරගෙන යනවා කියලා පටන් අරගෙන මිත්‍රවරුනි ටික කාලයක් යද්දී මොකද වෙන්නේ? වැඩේ මන්දගාමී. මොකද්ද මේකට හේතුව? මේකට හේතුව මිත්‍රවරුනි ඔයාලා පටන් ගත්ත ආරම්භක වීරිය ඔයාලා ටික වැඩේ කන්ටිනියු යනකොට ඔයාලා මොකද කරන්නේ මිත්‍රවරුනි? අර ආරම්භක වීරිය නැති කරගන්න. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන බලපාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලගේ අවසාන ඉලක්කය ඔයාලගේ ඔළුවේ නැති එක. අනිත් එක තමයි මේ ඔයාලා පටන් ගන්න බිස්නස් එකේ අන්තිම ප්‍රතිඵලය ඔයාලා දන්නේ නැහැ. ඒ කියන්නේ ටාගට් එකක් නැහැ. අපි මිත්‍රවරුනි බිස්නස් එකක් ඔයා හිතන්න මම පටන් ගන්නවා හිතන්න වාහන සේල් මම සේල් එකක් පටන් ගන්නවා. සේල් එකක් පටන් ගන්නවා හැබැයි මගේ ඔළුවේ නැහැ දවසක මගේ ලොකු කම්පැනි එකක් දාගෙන ලොකු වාහන ගොඩක් තියාගෙන සේවකයෝ දාගෙන එහෙම වැඩ කරනවා කියන මයින්ඩ්සෙට් එකක් ඔළුවේ නැහැ. ඒ වෙලෙට මම වාහනයක් ගන්නවා, රිපෙයාර් කරනවා, අනිත් පැත්තට සෙල් කරනවා.
ඉතින් හැමදාම මේ හම්බෙන ගානෙන් මම රෝල ගහනවා මම එදිනදා වියදම් ටික කවර් කරගන්නවා මගේ වැඩ කරනවා හැබැයි අර අවසාන ප්‍රතිඵලය කෙරෙහි මගේ ඔළුවේ අවධානයක් නැහැ මගේ ඔළුවේ ඒ ගැන නිර්මාණයක් නැහැ පැහැදිලි චිත්‍රයක් නැහැ ඉතින් මෙතකොට මම මේ උදාහරණයක් ගත්තේ මේක ඔයාලගේ ටාගට් එකත් එක්ක ඔයාලා කරන්න ඉන්න දේත් එක්ක මේක ගලපගෙන බලන්න ඔයාලගේ ගොඩක්ම මේ කරන වැඩ සමහර අතරමඟ නතර වෙන්නේ ගොඩක්ම මිත්‍රවරුනි මේ අවසාන ඉලක්කය එහෙම නැත්නම් අවසානය තමන්ගේ ඔළුවේ චිත්‍රයක් පැහැදිලි චිත්‍රයක් නැති එක. මිත්‍රවරුනි එහෙම පැහැදිලි චිත්‍රයක් තියෙනවා නම් අපිට අපි ගෙවන හැම තප්පරේම අපි මහන්සි වෙන හැම තප්පරේම මහන්සි වෙන්නේ මිත්‍රවරුනි අන්නේ දකින්න චිත්‍රය වෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මේක අද අපේ මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ මිත්‍රවරුනි අපි පටන් ගත්ත වැඩේ අවසාන වෙනකල්ම අපි ඇදගෙන යන්න ඕනේ මිත්‍රවරුනි හෙටට කල් නොදා. මේක පසුවට කරනවා කියන කල් දැමීමෙන් අපි අර යන ගමන මිත්‍රවරුනි අතරමඟ නතර වෙනවා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා මිත්‍රවරුනි මේ කියපු හැමදේම ඔයාලගේ සාර්ථකත්වය උදෙසා පන්නරයක් කරගන්න කියලා පන්නරයක් කරගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මයින්ඩ් පාත් SL අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් channel එකත් මතක තුව subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.